ආයුබෝවන් තෙරුවන් සරණයි ජේසු පීඨයි කියලා ප්‍රාර්ථනා කරනවා අදත් විකාශන අපේ YouTube channel එකේ කියන අලුත්ම වීඩියෝ එකත් එක්ක එකතු වෙන සියලුම දෙනාට. ඉතින් අද වීඩියෝ බලන්න එකතු වෙන ඇත්තේ ගොඩක් වෙලාවට මේෂ ලග්න හිමියන් ඉතින් මාත් මේෂ ලග්න හිමියෙක් නම් අද මේ විනාඩි කිහිපය ඔයාගේ ලග්න මම කියන තොරතුරු පිළිබඳව විමසලා බලන්න. ඉතින් හොඳින් අහන් ඉඳලා බලන්න. ඉතින් වීඩියෝ ඉවරනකම්ම මම මේ මොනවද කිව්වේ ඔයාගේ ජීවිතයට වැදගත් වෙන කතාවක්ද කිව්වේ වැදගත් වෙන තොරතුරුද කිව්වේ කියලා. ඉතින් වීඩියෝ අවසන් වෙනකම් බලලා කමෙන්ට් එකක් දාන්න channel එක හොඳයි කියලා හිතෙනවා නම් ආයෙත් වීඩියෝ එකක් දාපුවාම බලන්න subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් 2026 වර්ෂය කියන්නේ මුළු මහත් ලෝකයටම වගේම මේෂ ලග්න හිමියන් වන ඔබටත් ඉතාමත් තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුවන් කරන වර්ෂයක්. රාශි චක්‍රයේ පළමු වෙනම ලග්නය වගේම අඟහරු හිමි සටන්කාමී මේෂ ලග්න හිමියන්ට පසුගිය කාල සීමාව පුරාම විවිධ බාධක කරදර මැද ජීවිතය ගලාගෙන ගිය බව ඔබට මතක ඇති. නමුත් 2026 වසරේ සිදුවන ප්‍රබල ග්‍රහ මාරු කිහිපයක් නිසා ඔබ මෙතෙක් බලාපොරොත්තු නොවූ මහා පෙරළියක් සිදුවීමට නියමිත වෙලා තිබෙනවා මේ 2026 වර්ෂයේදී. ඉතින් 2026 වර්ෂය ආරම්භ වෙලා මේ විදි මාස 4ක කාලයක් ගත වෙලා අවසන්. ඉතින් මේ විදියට වීඩියෝ මාලාව චුට්ටක් පරක්කු කරලා ගේන්න හිතුවෙත් ඔයා ගැන ඔයාට තීරණයක් ගන්න ඔයාගේ 2026 වර්ෂය කොහොමද කියලා ඔයා ගැන ඔයාට තීරණයක් ගන්න කාලයක් අවශ්‍ය නිසායි. ඉතින් විශේෂයෙන්ම සෙනසුරුගේ ගමන ගුරු මාරුව සහ රාහු කේතු මාරුව මේෂ ලග්නයට බලපාන්නේ කොහොමද කියලා අපි දැන් මුලින්ම විමසලා බලමු. වර්ෂ 12කට පසු ඒ කියන්නේ වසර 12කට පසු උදා වෙන මේ රන්වන් අවස්ථාව ඔබේ ජීවිතයේ ධනය බලය සතුට වෙනුවෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා අද මම මෙම වීඩියෝෙන් ඉතාමත් දීර්ඝව විස්තර කරනවා. ඉතින් ඒ නිසාමයි මම මුලින්ම කිව්ව වීඩියෝ අවසාන වෙනකම් බලන්න. මොකද ඔබේ අපල තත්ත්ව මඟ හරවා ගන්නා විශේෂ වත්පිළිවෙත් මාලාවක් මම වීඩියෝ අවසානයේදී එහෙම නැත්නම් අතරමැදදී කියලා දෙනවා. ඉතින් ඒකත් ඔබට ලැබෙන විශේෂ අවස්ථාවක් වේවි. මොකද නොමිලේම කරන්න පුළුවන් දේවල් තමයි මම මේ වීඩියෝ වලින් හැමදාම කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාටත් ඔයාගේ අපල තත්ත්ව තිබෙනවා නම් එහෙම නැත්නම් ඔයා කරන කියන දේවල් අසාර්ථක වෙනවා නම් ඔයාගේ ධනය ලැබීම ප්‍රමාදයි නම් ඔයාට කරන්න පුළුවන් වත්පිළිවෙත් සරල වත්පිළිවෙත් කිහිපයකුත් මම වීඩියෝ අතරතුරදී කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් අපි මුලින්ම බලමු 2026 වර්ෂයට අදාළව මේෂ ලග්න හිමියන්ගේ ආර්ථිකය සහ ධන යෝග පිළිබඳව. පළමුවෙන්ම අපි කතා කරමු ඔබේ ආර්ථිකය පිළිබඳව. මේෂ ලග්න හිමියන්ගේ ධනස්ථානය සහ අයස්ථානය මේ වසරේදී ඉතාමත් ප්‍රබලයි. 2026 මැද භාගයේදී සිදුවන ගුරු මාරුවත් එක්ක ඔබ මෙතෙක් කල් කරපු ආයෝජන වලින් ප්‍රතිලාභ ලැබෙන කාලය උදා වෙනවා. ඉතින් ඒ වගේම තමයි හදිසි ධනලාභ ලොතරැයි හෝ නතර වී තිබූ හිග මුදල් ලැබීමට ඔබට වාසනාව පවතිනවා මේ 2026 වර්ෂයේදී. ඉතින් ඒ වගේම තමයි නිවාස සහ ඉඩකඩම්. ඉතින් අලුතෙන් නිවසක් ගැනීමට හෝ ඉඩමක් ගැනීමට සිහිනම වන මේෂ ලග්න හිමියන්ට 2026 වසරේ ඔක්තෝබර් මාසයට පෙර ඒ සඳහා ඉතාමත් සුබ පසුබිමක් සැකසෙනවා. ඉතින් ඒ බව මට මේ වෙලාවේදී ඔබට අනාවැකියක් වගේ කියන්නටත් පුළුවන් වෙනවා. ඉතින් ණය බරින් නිදහස් වීම පිළිබඳව අපි චුට්ටක් බලමු. ඔබ කාලයක් තිස්සේ පීඩා විඳී ණය වරින් නිදහස් වීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය මේ වසරේ ග්‍රහ ගෝචරය මගින් සපයනවා. ඉතින් ඔබගේ ආර්ථිකය සහ ධන යෝග පිළිබඳව මේ විදිහටයි කියන්නට පුළුවන්. ඉතින් අපි දැන් බලමු ඔබගේ රැකියාව ව්‍යාපාර සහ විදේශ ගමන් පිළිබඳව. ඉතින් ඔබගේ දසවැන්න හිමත් කර්මස්ථානයේ දෙස බැලීමේදී රැකියා ක්ෂේත්‍රවල විශාල පිම්මක් පනින්න මේ වර්ෂයේ ඔබට පුළුවන් වේවි. උසස් වීම පිළිබඳව අපි බලමු. ඉතින් රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවය කරන අයට තනතුරු තාන්න මාන්න සහ වගකීම් වැඩි වෙන කාලයක් තමයි මේ 2026 වර්ෂයේ විදියට මේෂ ලග්න හිමියන්ට උදා වෙන්නේ. ඉතින් ඔබ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් විශේෂයෙන්ම තාක්ෂණික ඉදිකිරීම් හෝ වෙළඳ ක්ෂේත්‍රයේ කටයුතු ඉතාමත් සාර්ථක වෙනවා මේෂ ලග්න හිමියන් වෙන ඔබට. ඉතින් අපි දැන් බලමු ඔබගේ විදේශ ගමන් පිළිබඳව. මේෂ ලග්න හිමියන්ගෙන් විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින තරුණ පිරිසට මේ වසරේ මැයි මාසයෙන් පසු ඉතාමත් සුබ කාලයක් උදා වෙනවා. ඔබ කරන අයදුම්පත් සාර්ථක වීමට 100% ඉඩ කඩක් පවතින බව මේ වෙලාවේ තවත් අනාවැකියක් විදිහට ඔබට කියන්නට පුළුවන්. ඉතින් 2026 මැයි මාසයෙන් පස්සේ ඔයා උත්සාහ කරපු දේවල් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයා උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්න හිටියා නම් බය නැතුව උත්සාහ කරන්න. ඔයාගේ විදේශ ගමන් සිහිනය ඉතාමත් ඉක්මනින් සාර්ථක වේවි. නිට්ටාවට සාර්ථක වේවි කියලා මට අනාවැකියක් විදිහට මේ වෙලාවේ කියන්නට පුළුවන් වෙනවා. ඉතින් දැන් අපි බලමු 2026 වර්ෂයේ මේෂ ලග්න හිමියන්ගේ පෞල් ජීවිතය ප්‍රේමය සහ අධ්‍යාපනය පිළිබඳව. මේෂ ලග්න හිමියන්ගේ 4 වැන්න සහ 5 වැන්න කෙරෙහි ගුරුගේ බැල්ම වැටීම නිසා පෞල
තුල තිබූ අසමගිය දුරු වෙනවා. විවාහය ප්‍රමාද වූ මේෂ ලග්න හිමියන්ට මේ වසරේදී ගැළපෙන සහකරුවෙකු හෝ සහකාරියක් හමු වීමට නියමිත වෙලා තිබෙනවා. ඉතින් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයට ඉතාමත් සුබ පණිවිඩ අහන්නට දකින්නට ලැබේවි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ජයග්‍රහණ නිසා දෙමාපියන්ට මහත් අභිමානයක් දැනෙන වර්ෂයක් විදිහටත් මේ වර්ෂය නම් කරන්නට පුළුවන්. ඉතින් උසස් අධ්‍යාපනයේ නියැලෙන ශිෂ්‍යයන්ට මතක ශක්තිය සහ ධාරණ ශක්තිය වර්ධනය වෙන කාලයක් තමයි මේ 2026 වර්ෂයේ ගෙවෙන කාලය. විශේෂයෙන්ම තරඟ විභාගවලින් ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩකඩක් ඔබට පවතිනවා. ඉතින් අපි දැන් අවධානය යොමු කරමු ඔබගේ සෞඛ්‍ය සහ අපල සහ ප්‍රතිකර්ම පිළිබඳව. මේෂ ලග්නයට අඟහරුගේ බලපෑම තදින්ම තියෙන නිසා ලැබෙන නිසා සෞඛ්‍ය ගැන කතා කිරීමේදී හිස ආශ්‍රිත ආබාධ ලේ පීඩනය වැනි තත්ත්වයන් ගැන මදක් ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම වසරේ මැද භාගයේදී මානසික පීඩනය වැඩි වෙන අවස්ථා ඔබට ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා භාවනා යෝගී කටයුතු වල නිරත වීම මේෂ ලග්න හිමියන් වන ඔබට ඉතාමත් සුදුසු වෙනවා. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඔබට අපල සහ බාධක තිබෙනවා නම් ඉතින් ඒ දේවල් මඟ හරවා ගන්නේ කොහොමද? ඒ සඳහා ඔබ මොනවද කළ යුත්තේ කියලා. ඉතින් ඒ වගේම දැන් මේ වෙලාවේ ආරාධනා කරන්නට කැමතියි. ඉතින් ඔයා ගැන කියපු පලාපල කොහොමද? ඉතින් නිවැරදි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයත් මේෂ ලග්න හිමියෙක් නම් ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මේ වෙලාවේ මතක් කරන්නට කැමතියි. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්නට අවශ්‍යයි මම මේ මේෂ ලග්න හිමි සමස්තයකගේ පලාපල තමයි මෙතෙක් වෙලා කිව්වේ. ඉතින් ඔයා ගැනම නිවැරදිව එහෙම නැත්නම් ඔයා ගැනම පෞද්ගලික පරීක්ෂාවක් කරගන්න අවශ්‍යයි නම් උපන්දිනයේ වෙලාව ස්ථානය WhatsApp පණිවිඩයක් එවන්න. ඉතින් ඒ හරහා ඔයාට සියලුම විස්තර ඔයාට දැනගන්න අවශ්‍යයි කියන සියලුම විස්තර පලාපලයක් විදිහට ලබා දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා මුදල් අය කිරීමක් සිද්ධ කරනවා. ඉතින් කොහොම නමුත් ඔයා ගෙවන මුදලට සාපේක්ෂව ඔයාට ඉතාමත් වටිනා සේවයක් එහෙම නැත්නම් වටිනා පලාපල වගේ ජීවිතය ගැනම ලබා දෙන්න මම පොරොන්දු වෙනවා. ඉතින් එහෙම යම් කිසි කෙනෙක් මගේ පලාපල වලින් තෘප්තිමත් නැත්නම් ඉතින් මුදල් ලබා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. ඉතින් ඒ ගැන මම වගකීමෙන් කියනවා. ඉතින් මුදල් මුලින්ම දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට පලාපල බලාගෙන ඉතින් ඔයාටම තීරණයක් අරගෙන මුදල් ගෙවීම් කරන්නට පුළුවන්. ඉතින් ඒ ගැනත් ඒ විදිහට මතක් කරන ගමන් දැන් අපි බලමු ඔයාට ගැටලු අපල කරදර බාධක කම්කටොළු තියෙනවා නම් ඒ සඳහා මොනවද කරන්න පුළුවන් ප්‍රතිකර්ම කියලා. ඉතින් මුලින්ම ඊටමත් වැදගත් දෙයක් මම ගොඩක් ලග්නවලට මේ වත් පිළිවෙත කියලා තිනවා. ඉතින් ඒ තමයි සෙනසුරාදා දිනවල බෝධි පූජා පවත්වා තෙල් පහන් දල්වා ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒක කරන්න පුළුවන් නම් ගොඩක් අයට ඒ සුදුසු වෙනවා. ඉතින් ගොඩක් අපල කරදර බාධා තියෙන අයට ඉතින් ඒ වගේම තමයි දුප්පත් අයට රතු පැහැති ඇඳුම් හෝ ආහාර පරිත්‍යාග කරන්න. ඉතින් මේ පැහැයන් එහෙම වෙනස් වෙනවා. ඉතින් මේෂ ලග්න හිමියෙක් නිසායි මේ විශේෂයෙන් රතු පැහැති ආහාර ඇඳුම් පූජා කරන්න කියලා ඔයාට මතක් කරන්නේ. ඉතින් ඔබගේ ජය වර්ණය තමයි රතු පාට. ඉතින් වැදගත් ගමන් යන විට රතු පැහැ භාවිතා කරන්න. ඒ වගේම තමයි කතරගම දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීම මේෂ ලග්න හිමියන්ට ඉතාම සුබදායි ප්‍රතිඵලදායි දෙයක් කියලා මේ වෙලාවේ මතක් කරන්නට පුළුවන්. ඉතින් මේෂ ලග්න හිමියනි 2026 වර්ෂය කියන්නේ ඔබේ ජීවිතය ජය ගන්න ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්. ඔබගේ උත්සාහය සහ කැපවීම තිබේ නම් ඉතින් මේ ග්‍රහ බලයන් එක්ක ඔබට ඉහළටම යන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා නම් ඉතින් අනිවාර්යෙන් ෂෙයා කරන්න. තවමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් ලැබුවා වූ වර්ෂය ඔබට සෞභාග්‍යමත් වර්ෂයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ කොළසින් එහාටත් ඉතින් සුබ අලුත් අවුරුද්දක් කියලා මම කලින් වීඩියෝෙත් ඉතින් සඳහන් කළා. ඉතින් මේ වීඩියෝත් ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ වර්ෂය ඉතාමත් ජයග්‍රාහී වර්ෂයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාගේ විදේශ ගමන් තියෙනවා නම් බලාපොරොත්තු වෙන මේ දේවල් සඵල වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම ආසනීප තත්ත්වයන් දුරු වෙලා ඉතින් ජීවිතය සාර්ථක එකක් කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය උදා වෙන්න කියලා විශේෂයෙන් ඔයාට ප්‍රාර්ථනා කරනවා.